හායි යාළුවනේ කොහොමද? ඔන්න අදත් වයිල්ඩ් සයිඩ් කැම්පින් මම ලංකාවේ තියෙන ලස්සනම තැනකට ඔයාලා එක්කන් යන්න හදන්නේ. වීඩියෝ ඉවර වෙනකල්ම බලන්න. ඔයාලා පුදුම කරවන්න යන්නේ අද. පේනවද දන්නේ? අර තියන්නේ. අන්න ඒක උඩ කැම්ප් එකක් කරන්න යන්නේ. මේක ලංකාවේ තියෙන ලස්සනම view point එකක්. ඔයාලා අද හොඳටම පුදුමෙන් යන්නේ. උඩට යන්න හදන්නේ. පාර ගොඩක් අමාරුයි පේනවා ඇති ලොකු කන්දක් නගින්න තියෙනවා. දැන් වෙලාව ඉදේ 11ට ළඟයි. උඩට යන්න හදන්නේ. අද නයිට් එකත් එතනම ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ පරිසරය චුට්ටක් බලන්න මේ තේවතු මැද අර ඒ දලු කඩන අයත් ඉන්නවා. මේක තේවත්තක් මැද තියෙන ලොකු කන්දක් ලංකාවේ තියෙන ලස්සනම view point එකක්. මම උඩට ගිහිල්ලා view එක පෙන්වන්නම්. මෙතනත් බලන්න view එක වටේටම මේ කඳු වලින් වට වෙච්ච ලස්සන තැනක් මෙතන. තැන කොතනද කියලා වීඩියෝ එක මැදදී කියන්නම්. දැනට තැන කොතනද කියන එක රහසක් විදියට තියාගමු. වීඩියෝ එක මැදදී හරි අන්තිමේදී හරි මම කියනවා තැන කොතනද කියලා. ඔයාලත් පුළුවන් නම් එන්න. මේක ලංකාවේ තියෙන ලස්සන view point එකක්. මෙතෙන්ට ප්‍රවාහන පහසුකම් නම් ටිකක් අඩුයි. හැබැයි ලස්සනින් නම් කිසිම අඩුවක් නැහැ. මේ ක්ලයිමේට් එකත් මාරම කූල්. පොඩි වෝටර් සෝස් එකක් හම්බුණා. ඒ නිසා එතනින් වතුර ටිකක් ගන්නම් කියලා බැලුවේ. ස්වභාවිකව වැටෙන මේ වතුර පාරක්. මේකෙන් ගත්තා අපි වතුර බෝතලෙට පුරව ගත්තා. දවාලට රොටි කන්නම් කියලා හදන්නේ. පැතුම් දිසානායක පිටි යන්නේ. මමත් හෙල්ප් එකක් දෙන්න ඕන. නැත්තම් මට රොටි දෙන එකක් නෑ. දැන් යන මග ඉන්නේ මේ අපි මේ තේ වතු ටික මැදින් ඇවිල්ලා මේ පාරේ උඩින් ගිහිල්ලත් එන්න පුළුවන් මේ පීක් එකට. වෙන ට්‍රේල් එකක් හම්බුණා අපිට. මේ තේ වත්ත මැදින් උඩට යන්න පුළුවන්. මේ පොඩි ගල් පඩි පෙලක් හම්බුණා. අපි යන්න තියෙන පීක් එක තියෙන්නේ මෙතන උඩ. මෙතනත් ලස්සන view එකක් තියෙනවා. මේ බලන්න. කිලෝමීටර ගාණක් දුරට පේනවා. මේ view එක බලන්න මාර ලස්සනයි. මේ ක්ලයිමේට් එකත් පාර කූල්. පාර කම්ෆර්ටබල් ක්ලයිමේට් එක. ක්‍රොස් කළා මේ පැත්තට පීක් එක උඩට යන්න කියලා හදන්නේ. මම දැන් හරියටම ඉන්නේ ඌව ප්‍රොවින්ස් එකයි සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකයි වෙන වෙන බෝඩර් එකේ. මේ පැත්තේ මේ ටී ස්ටේට් තියෙන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ. එතකොට මේ පැත්තේ කැල්ල මේ පැත්තට යනවා. මේක ඇවිල්ලා ඌව ප්‍රොවින්ස් එක. මේ බෝඩර් එක. බවුන්ඩරි ලයින් එකේ තමයි මම හරියටම ඉන්නේ. එතකොට අපි පීක් එකට යන්න ඕන. මේක ඇතුලේ කැලේ ඇතුලට යන්න තියෙන්නේ. මේ මම පෙන්නන හරිය පේනවා මෙතෙන්ට රන්දිනිගල ජලාශය. අපි මේ මං කිව්වනේ ඉන්නේ මේ ප්‍රොවින්ස් දෙකේ බවුන්ඩරි එකේ කියලා. එතකොට මේ පැත්ත සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එක. අර පේන්නේ රන්දිනිගල ජලාශය. ඒ යනින් ගම මග ඉඳලා මේ වටිනා කියන ශාකයක් හම්බෙච්ච නිසා මේ පෙන්නන්න ගත්තේ. මේ කට්ටිය මේ සෑහෙන්න සල්ලි දීලා එම අරගෙන බොන බෝවිටියක්. මේ බෝවිටිය මලක්. මේ බෝවිටිය ගස් ගොඩක් තියෙනවා මේ කැලේ. අපි ඉතින් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ මේවට. ස්වභාවික පරිසරයට ආවනම් මේවා ඕන තරම් තියෙනවා. දැන් කැලේ මැදම වගේ ඉන්නේ. තව චුට්ටයි යන්න තියෙන්නේ මේ පීක් එකට. පොඩ්ඩක් පාර හොයාගන්න අමාරු ගතියක් තේරුණ නිසා චුට්ටක් නතර වුණා. පැතුම් ගියා මේ මෙතන ළඟ වෙන පාරක් තියෙනවද කියලා බලන්න. මම මෙතන බෑක්පැක්ස් ටික තියෙනවා. මම මෙතන ඉන්නවා. දැන් මෙතන කැලේ මැද ඉන්නේ. මේ වටේටම කැලේ තියෙන්නේ. මේ පැත්ත මේ පැත්තට තමයි අපි යන්න ඕනේ. මං කිව්වනේ මේ වීඩියෝ එක සර්ප්‍රයිස් එකක් කියලා.
මේක තමයි මම අර කිව්වේ ලංකාවේ තියෙන ලස්සනම view point එකක් මේක. මෙච්චර කල් වර්ජින් තිබිලා අපි තමයි පළවෙනිට වීඩියෝ එකක් කරන්නේ. වයිල්ඩ් සයිඩ් කැම්පින් පැතුම් දිසානායක අපි දෙන්නගේ channel එකේ තමයි මේක ඉස්සල්ලාම අඳුන්ලා දෙන්නේ. මෙන්න මේක තමයි මම ඔයාලට සර්ප්‍රයිස් කරනවා කියලා කිව්වේ. බලන්න මම මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. ඔන්න බලන්න view එක. සාමාන්‍ය අංශක 300කට විතර කිට්ටු වෙන්න වටේටම පේනවා. බලන්න view එක. මාරම ලස්සනයි මේක. මේ පරිසරය මාරම ලස්සනයි. දැන් වෙලාව හවස 3ට විතර ඇති. තාම මේ ඉර බහින්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1800ක් 1900ක් කොහොමත් මීටර් 2000කට කිට්ටු වෙන්න උඩ මේ ඉන්නේ. ලංකාවේ තියෙන උසම තැනක්. ලස්සන view point එකක්. අද තමයි පළවෙනියට ලංකාවේ channel එකකින් මේ point එක හඳුන්වලා දෙන්නේ. මෙතෙන්ට කියන නම තමයි මම කිව්වා නම කියන්නේ නැහැ. උඩට ගිහින් කියන්නම් කියලා. මේ ඇවිල්ලා පරවියන් ගල. පරවියන් ගල view point එක තමයි මේ. මං හිතන්නේ මෙතෙන්ට මෙච්චර කල් මිනිස්සෙක් පය තියලා තිනවා කියලා. අපි දෙන්න තමයි ඉස්සල්ලාම ආවේ. මේ පේනව නේද කන්ද? මේක තමයි මගේ තුන්වෙනි වීඩියෝ එකේ තියෙන්නේ. ගොම්මුල්ලි කන්ද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ මේ කන්දේ උඩ. මමයි පැතුම් දිසානායකයි මගේ යාළුවෙකුයි ගිහිල්ලා කරපු වීඩියෝ එක නයිට් කැම්ප් එක පළවෙනි එක. ඒක කරේ මෙන්න මේ කන්ද මුදුනේ. මේ පේන්නේ ඔයාලට පේන මේ පොඩි කඳු ගැටේට එහා පැත්තෙන් තියෙන එක තමයි ගොම්මුල්ලි කන්ද. ඒකේ තමයි අපි වීඩියෝ එක කරේ. ඊට පස්සේ මගේ අර මේ ස්ත්‍රීපුර කේව්ස් වල වීඩියෝ එක තියෙන්නේ. ඒ වීඩියෝ එක තියෙන්නෙත් ඔය එතන ළඟ තමයි මේ ගුහාව තියෙන්නේ. රාවණා ගුහාව. එතකොට මං ඊට අනිත් පැත්තේ තියෙන කන්ද මුදුනේම තමයි මේ ඉන්නේ දැන්. කල මුලම වාඩි වෙලා ඉන්නේ මේ. බිම මෙතනින් එහාට යන්න බෑ. වාරම ලස්සන view එකක් මේක. උඩාරන් ගහන්න බලාගෙන නම් එන්න කියලා කියන්නේ නැහැ. ඇවිල්ලා මෙතන බලලා යන්න view point එකට ඇවිල්ලා මේ ලස්සන විඳලා යන්න මේ එන්න කියලා කියනවා. පුළුවන් කමක් තිබුණොත්. අතන මේ කල උඩ ඉඳලා ඉවර වෙලා එතන ටෙන්ට් එකක් ගහන්න බෑ. ඊට පස්සේ පොඩ්ඩක් උඩට ආව මේ උඩ කැලේ ඇතුළට වගේ වෙන්න. ටෙන්ට් එක ෆිට කරන්න තැනක් හම්බ වුණා. මේ හරි ගන්න කියලා තමයි බැලුවේ. මෙතන පොඩ්ඩක් ෆ්ලැට් ඒරියා එකක් ටෙන්ට් එක ස්ටේබල් කරන්න පුළුවන් මෙතන. මේ ඉක්මනට ටෙන්ට් එක ෆිට කරගමු. භූමි තෙල්ලිපා වෙනසකටත් එක්ක රොටි හදන්නේ. රොටි තුනී කරනවා පැතු. මේ රොටිය රවුමඩම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ නේ. එහෙම එකක් නැහැ. කන්න තිබ්බනම් නැති. වීලුණු කපලා සුදු ලුණු තලලා මේ ප්‍රොෆෙෂනල් චෙෆ්ලා නන් නෙවෙයි. එනකට මේ මොකක්කර ගේමක් ගහගන්න පුළුවන් ඉතින් අන්ත. ඊගාව ස්ටෙප් එක මේ පරිප්පු ටික හොද ගන්නවා. දැන් මේ පරිප්පු හදා ගන්න යන්නේ. සෝදනවා පරිප්පු. පැතුම් තමයි හෙඩ් චෙෆ් ඉන්නේ.
බලන්න රස පාටට තියෙනවා කහ චුට්ටක් වැඩි වෙලා වගේ අද. බත් එක ඉදෙන්න තියලා තියෙන්නේ. දුන් කිල්ලේ තියලා තියෙන්නේ. දැන් තමයි තිබ්බේ ටිකක් වෙලා යයි බත ඉදෙන්න. බත ඉදිලා ඉවරයි. අපි රම්පේ කොල් ටිකක් එම් දැම්ම පොඩ්ඩක්. සුවඳට තියෙනවා. කන්නම් කියලා බැලුවේ. මෙන්න බලන්න තියෙනවා සෝයා මීට්. පරිප්පු කිරි දාලා තියෙනවා. බත් තියෙනවා. දැන් වෙලාව 10ත් පහු වෙලා. හොඳටම බඩගිනි. කාලේ ඉවරලා ආපහු හම්බ වෙන්න. කාලේ ඉවරයි. දැන් වෙලාව රෑ 11ට විතර ඇති. හොඳට මහන්සි ඒ නිසා නිදා ගන්න ඕන. හෙට උදේ ආපහු හම්බෙමු. එහෙනම් හෙට උදේ හම්බ වෙනකල් ඔක්කොටම good night. good morning. දැන් තමයි නැගිට්ටේ. වෙලාව 4:00 විතර ඇතිද. තව පොඩ්ඩකින් තේ එකක් එහෙම බීලා ඊට පස්සේ මොනවා හරි කාලා ඊරෑ ඔයපු බත් එහෙම තාම ඉතිරි වෙලා තියෙනවා. ඒ ටිකත් රත් කරගෙන මොනවා හරි කාලා ටෙන්ට් එකත් ආපහු අකුල්ලා බෑග් ටික පැක් කරගෙන ඉමීට යන්න ඕන. රොටි කන්නම් කියලා හදන්නේ. ඊරෑ හදාගත්ත රොටි ඉතිරි වෙලා තියෙනවා. ඒක මේ පෑන් එකේ දාලා රත් කරගත්තා. ඊට අමතරව පොල් සම්බෝල තියෙනවා. පරිප්පුත් ඉතිරි වෙලා තිබුණා. ඒක රත් කරගත්තා. දැන් කන්නම් කියලා හදන්නේ. හරි මේ ටෙන්ට් එක අකුලලා පැක් කරගත්තා. බෑග් එකත් පැක් කරගත්තා. බෑග් පැක් එක රෙඩි. ප්ලේස් එක ක්ලියර් කරා. මේ ගාබේජ් මොකුත් දැම්මේ නැහැ. එනකොට මෙතන තිබ්බ විදිහටම මේ ප්ලේස් එක තියෙනවා. මේ මමත් ඔයාලකින් ට්‍රැවල් කරන හයිකින් කරන ඒවට කැමති ස්වභාවික සුන්දරත්වය විඳින්න කැමති ඔයාලකින් මම ඉල්ලන්නේ හැමතැනම ට්‍රැවල් කරන්න. මේ හැබැයි පරිසරයට කිසිම හානියක් කරන්න එපා. පුළුවන් නම් පරිසරයට එක පැලයක් හරි හිටවලා එන්න යන වෙලාවක පරිසරයට සේවයක් කරන්න. මොකද මේ අපිට මේ හුස්ම ගන්න ඔක්සිජන් දෙන්න මේ පරිසරය මාර පිටුවහලක්. ඒ නිසා මේ මං ඉල්ලනවා මේ ඔයාලා දන්නොත් ඇති බදුල්ල පැත්තේ ප්ලේසස් කිහිපයක්ම ඊයේ පෙරේදා බෑන් වුණා. මේ කට්ටිය ගිහිල්ලා ඒක විනාශ කරලා ගාබේජ් දාලා මේ බියර් කෑන්ස් එතකොට පොලිතීන් ගොඩක් ඒවා දාලා ඇවිල්ලා. සමහර අය කරලා මේ ගාබේජ් එකතු කරලා හැබැයි ඒක අරන් ගිහින් එතන තියලා ඇවිල්ලා. ඒක තේරුමක් නැහැනේ. පරිසරයට හානියක් කරන්න එපා කියලා තමයි මං ඉල්ලන්නේ. ට්‍රැවල් කරන එක හැමෝගෙම මේ විනෝදාංශයක්නේ. ඔක්කොම කැමති ඒකට. ඒ විනෝදාංශය විඳින්න හැබැයි පරිසරයට හානියක් කරන්න එපා කියලා මේ ඉල්ලනවා. ඒත් එක්කම මේ වයිල්ඩ් සයිඩ් කැම්පින් ඉස්සරහට මේ ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න ලෑස්ති වෙලා ඉන්න වීඩියෝ රැල්ලක් තියෙනවා ඉස්සරහට. එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඔයාලා කැමති පරිසරයත් එක්ක එකතු වෙන්න පුළුවන් මේ වීඩියෝ රැල්ලක් ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරපු නැති අය දැන්ම subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් comments දාන්න. මට චෝදනා යෝජනා ඔක්කොම මට comment section එකේ දාලා තියන්න. මම ඔයාලට ඒවට රිප්ලයි දානවා. එහෙනම් ඊගා වීඩියෝ එකකින් ළඟදිම ආපහු හම්බ වෙනවා ඉක්මනටම සර්ප්‍රයිස් එකක් එක්ක. අද වීඩියෝ එක කිව්වා වගේම අන්තිමේටම නම කිව්වම ඇඳදී පරවියන් ගල තමයි අද කරේ. මේක බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සුන්දරම තැනක්. පුළුවන් නම් ඇවිල්ලා යන්න.
විස්තර වුණනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ කන්ටැක්ට්ස් තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න මම විස්තර දෙන්නම් එන විදිහ එහෙනම් ළඟදිම ඊගා වීඩියෝ එකකින් හම්බෙමු එතකල් ජය වේවා